ස්ථාවර තැන්පතුවක් දානවා නම් කවදාවත් කල්පිරීමේදී පොලිය ගන්න ඒ ස්ථාවර තැන්පතුව දාන්න එපා. ඒක ඔයාට මාර පාඩුයි. හොඳම දේ තමයි ස්ථාවර තැන්පතුව දාලා පොලිය මාස්පතා ගන්න. මේකට බලපාන ප්‍රධානම සාධකය තමයි මේ දවස්වල කතා කරන රඳවා ගැනීමේ බද්ද. ඔබ හැමෝම දන්නවා අපේ රටේ 20යි 25 අප්‍රේල් 1 ඉඳන් තමයි රඳවා ගැනීමේ බද්ද එවකට තිබ්බ 105 ඉඳන් 110 දක්වා වැඩි වුණේ. දැන් මේ අවුරුද්දෙත් ඒක 110 දක්වා තියෙනවා. ඔයා FD එකක් දාලා ඔයා මාස්පතා පොලිය ගන්නකොට ඒ මාස්පතා ලැබෙන පොලියෙන් ওই 110 රඳවා ගැනීමේ බද්ද අඩු වෙලා තමයි ලැබෙන්නේ. ඔබ හිතන්න ඔබ අවුරුදු 5කට FD එකක් දානවා. එහෙම නැත්නම් ඔබ අවුරුද්දකට FD එකක් දානවා. ඔයා මේ අවුරුද්ද අවසානයේදී පොලිය ගන්න හිටියා කියලා හිතන්න. අපි හිතමු රජය දැනට තියෙන රඳවා ගැනීමේ බදු ප්‍රතිශතය 10% සමහර විට වැඩි කළොත් ඔක 15ට 20ට වැඩි කළොත් ඔයාට පොලිය ලැබෙනකොට එවකට තියෙන බදු අනුපාතයට ඒ බද්ද අඩු කරලා තමයි ඔයාගේ පොලිය හම්බෙන්නේ. උදාහරණයක් හැටියට 110 තිබ්බ රඳවා ගැනීමේ බද්ද 115කට ඔයා වැඩි කළොත් ඔයාගේ FD එක කල්පිරෙනකොට අවුරුද්දක් අවසානයේ හරි අවුරුදු 5ක් අවසානයේ හරි ඒ ලැබෙන සම්පූර්ණ පොලියෙන් ඔය 115 බද්ද කැපෙනවා. හැබැයි ඔයා මාස්පතා පොලිය ගත්තා නම් ඔයාට එවකට තියෙන 110 කැපි කැපි තමයි ඔයාගේ පොලිය අවසානයේ අතට ලැබෙන්නේ. ඉතින් මේක නිසා හොඳම දේ තමයි. ඕකේ තව රිස්ක් එකක් තියෙනවානේ. FD එකක් අපි දිගු කාලයකට දාන එක ගොඩාක්ම රිස්ක්. තමයි මුදලේ අගේ අඩුවීම. ඒ නිසා හොඳම දේ FD එකක් මම මීට පෙරත් කතා කරලා තියෙනවා. මාස 3න් 3ට FD එක අලුත් වෙන්න දාන්න. ඒ වගේම තමයි FD එක අලුත් කරනකොට වැඩිපුර පොලියක් ලැබෙනවා නම් බැංකුවක මූල්‍ය සමාගමක අන්න එතනට යන්න. ඒ වගේම තමයි ඔබ අවුරුද්ද දෙකකට FD එකක් දානවා නම් මතක ඇතුව මාස්පතා පොලිය ගන්න විදිහට මේක කරන්න. නැත්නම් ඔය රඳවා ගැනීමේ බද්ද වැඩිවීම තුලින් ඔයාට අනිවාර්යයෙන්ම අවාසියක් වෙන්න පුළුවන්. දැන් මේ වෙලාවේ කෙනෙක් කියන්න පුළුවන් රඳවා ගැනීමේ බද්ද අඩු වුණොත් කොහොමද කියලා. ඉතින් රඳවා ගැනීමේ බද්ද 5 ඉඳන් 10ට වැඩි වෙලා 10 ඉඳන් ආපහු අඩු වෙයිද නැද්ද කියන එක ඕගොල්ලෝ අපි හැමෝටම දැනෙන හැඟීමත් එක්ක තීරෙනවා. ඉතින් හොඳම දේ තමයි කල්පිරීමේදී පොලිය ගන්න ඉන්න එපා.